Hi guys, good morning. ඉතින් අද අලුත් වීඩියෝ එකක් අලුත් vlog එකක්. අද අපි ආවේ ගෝල් වලට. ඉතින් ගෝල් වල ලස්සන දෙයක් බලන්න ආවේ. මුහුදේ පැත්තේ තියෙන දෙයක්. ඉතින් මිරිස් හාබ් එකේ පොඩි වැඩක් කරනවා. ඉතින් හැමදාම මේක තියෙනවා. ඉතින් අද අපි ඊයේ රෑ අපි ප්ලෑන් කරලා උදේම ආවා. ඉතින් දැන් අපි ඉන්නේ උණුහාටුනේ. කොළඹ ඉඳන් උණුහාටුනේ දැන් ඉන්නේ. උදේ පාන්දර 6 මාට ඉන්නනේ 4ට ට්‍රිප් එක ස්ටාර්ට් කරනවා. 6 මාට ගිහිල්ලා ලෑස්ති වෙන්න තියෙනවා. ඉතින් බලමු අපි කොහොමද එන්නේ කියලා ට්‍රිප් එක. අපි ආව මිරිස හාබ් එකට. ඉතින් මේ තියෙන්නේ හාබ් එක. ඉතින් අපි බෝට් එක හොයන් යන ගමන් තියෙන්නේ. අපි අද යන්නේ good boy බෝට් එකත් එක්ක. ඉතින් go by Sri Lanka TikTok page එක ඔයගලන් දැකලා ඇති වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි අපිත් ආවේ. ඉතින් අපි බලමු කොහොමද ටුවර් එක වෙන්නේ කියලා. පැය 5ක්. එසි නෑ. බයි. ඒක තමයි බෝට් එක. ඉතින් good boy බෝට් එක නැග්ගා අපි දෙන්න. ඉතින් බලමු දැන් හාබ් එකේ ඉන්නේ. තාම යන්න ස්ටාර්ට් කරේ නැහැ. ට්‍රිප් එක ස්ටාර්ට් කරාම වීඩියෝස් එක දාන්න. ඉතින් මේ ඉන්නේ අපේ කැප්ටන් මහත්තයා බෝට් එකේ. ඉතින් මේකේ කැප්ටන් ඉන්නවා අපිත් එක්ක. වැඩේ කියන්නේ අපි උදේ තමයි 4 තමයි ස්ටාර්ට් කරලා යන්නේ. අපි මෙතනින් ගියාට පස්සේ අපිට ඩොල්ෆින් හම්බෙනවා, වේල්ස් හම්බෙනවා. අපි පැය කීයක් විතර සාමාන්‍ය ට්‍රිප් එකේ දිනවද? පැය කී ටුවර් එක අපි දෙන්නේ පැය 4යි. අපිට ඉතින් පැය 4ක් යන්න පුළුවන්. ඊට කලිනුත් අපි මේ සත්තු දකින්න ලාට කලින් එනවා. ඒතර ඔයගලන්ගේ කම්පැනි එක නම මොකක්ද? good boy. good boy කම්පැනි. හරි. ඉතින් go by Sri Lanka නේ TikTok page එක. page එක. හරි. thank you. මේ බෝට්ස් එක නම් මාර ලස්සනයි. අමුතු වයිබ් එකක් තියෙන ඒවයි. මේ දැන් අපි දකින්නේ ජීවිතේ අපිට දකින්න පුළුවන් රෙයාම view එකක් ටර්ටල්ස්ලා දෙන්නෙක් කැස්බෑව දෙන්නෙක් පොඩි ඉතින් සන් බාත් එකක් ගන්න ඉන්නේ කපල් එකක්. ඉතින් ඇත්තටම කිව්වොත් පට්ට රෙයා මේ වගේ දෙයක් දකින්න ලේසියෙන් අපිට දකින්න හම්බෙන්නේ නැහැ මුහුදේ මැද්ද. ඉතින් බලන්න කොච්චර ආදරෙන් ඒ දෙන්න ඉන්නවද කියලා. ඊට පස්සේ අපිට හම්බුණා අපේ ෆස්ට් මීල් එක. ඉතින් මම ගත්ත සොසේජස් බන් එකක්, හිරු ගත්ත එක් බන් එකක්. ඉතින් වෝටර් බොටල් එකක් හම්බුණා අපි දෙන්නටම. ඇත්තටම කිව්වොත් මේගොල්ලන්ගේ ස්ටාෆ් එකත් මාරම හොඳයි, මාරම නිහතමානී. මම හිතන්නේ ඒගොල්ලන් ගොඩක්ම එහෙම වෙන්න හේතුවක් ඇත්තේ ගොඩක්ම මිනිස්සුත් එක්ක නිතරම ගැවසෙන හින්දා වෙන්න පුළුවන් සහ ෆොරිනර්ස්ලාත් එක්ක ඉන්න හින්දා වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි අපි ඉස්සරහම දැක්ක view එක ඩොල්ෆින්ස්ලා. ඉතින් මුහුදේ මැද්දට ගියාම බෝට්ස් දෙක තුන තියෙනවා ඉතින් එකම තැන. ඒතර තමයි අපි තේරුම් ගන්න යා මෙතන ඇති ඩොල්ෆින්ස්ලා කියලා. ඉතින් අපි එහෙමම අපේ බෝට් එකත් ඒ පැත්තටම යනවා. මොකද ෆොරිනර්ස්ලා ගොඩක්ම බලන් ඉන්නේ ඩොල්ෆින්ස්ලා සහ වේල්ස්ලා බලන්න. ඉතින් අපි ගිය දවස් නම් වේල්ස්ලා හිටියේ නැහැ. Maybe. මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ බෝට් එක ඉස්සරහින් යන්නේ තනිකර ඩොල්ෆින්ස්ලා. ඉතින් ඩොල්ෆින්ස්ලා රෑනක් යනවා. ඒ බෝට් එකත් එක්කම මාරම ලස්සනයි, මාරම හිත සැනසෙනවා ඒක දැක්කහම. සාමාන්‍යයෙන් රෑ ඕව දකින්න තියෙන්නේ ලංකාවේ. හැබැයි මගේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක ඕක. මගේ හිරුගේ දෙන්නගම.
Tomar saya marang ngone. Itu tang aja. Tutang aja. Tutang me tendang tomar saya mengatur atur ngone. Lagi macam ni. Hmm? Happy birthday, dear. Happy birthday to you. Hey, bro. Tour again කළා. ඉතින් මාර ලස්සන ඔයගොල්ලන් දකින්න ඇති වීඩියෝස් වලත් ඩොල්ෆින්ස් ලයි වේල්ස් වල හම්බුනේ නැහැ නේ. කවන්නේ. හැබැයි ලස්සනයි ඩොල්ෆින්ස් ලත් ලස්සන දැක්කා. ඉතින් ඔයගොල්ලන්ට කොහොම හරි මම වීඩියෝස් වලින් ගෙනාවා. මොකද කියන්න තියෙන්නේ? එයාට බයින්න පුළුවන් මට විතරයි බයින්න කියන්නේ කතා කරන්න පුළුවන් මාත් එක විතරයි. වචන එන්නේ නැහැ. ගොඩද? ජයව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ මොකද්ද මේකේ නම good boy ඉතින් good boy team එක මතක් කරන්න ඕනේ මාරම සපෝට් එකක් දුන්නා ඉතින් ඔයගොල්ලන් ගෝල් එනවා නම් අනිවාර්යෙන් good boy team එකත් එක්ක එකතු වෙලා ඩොල්ෆින් වේල්ස් ලබන්න ටුර් එකට එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි බලමු බෝට් එකෙන් බැස්සට පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් මේව තමයි ගන්නෙ. මේගොල්ලන්ගේ ගොඩක්ම සේෆ්ටි එක මේගොල්ලන් බලනවා මිනිස්සුන්ගේ. ඉතින් ඒකම තමයි අපි මේක සිලෙක්ට් කරගත්තේ. අපි බෝට් එකෙන් බහලා මොකද කරන්න කියලා බලමු. චයිව. මොකද කියන්න තියෙන්නේ බබා? එහෙනම් මොකද කියන්න තියෙන්නේ?
අනිවාර්යෙන්. ජය වේවා. හරි. අනිවාර්යෙන් නෑ. හම්බෙමු ජය වේවා. එල්ලගිරි. බයි. Oh. Eh. ඉතින් කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ ආදරෙන් ඉල්ලනවා. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඇවිල්ලා. මොකද මාර නිදහසක් දැනෙනවා මනසට. මොකද මාළු නේද බබා. මේක මූණ හැටි. මොකෝ? මෙහෙමයි වුනේ. රෂියන් කෙල්ලෙක් හිටියා. මම කියනද ඉස්සරේ? ඉස්සරේ කියනද රෂියන් කෙල්ලෙක් හිටියා. ඒ කියන්න තියන්නේ නැහැ. යාළුවෝ දෙන්නෙක් හම්බෙලා තිබ්බා. Guys, leaving? Okay. Hey bro. See you bye. Oh, goodbye. මාර හොඳ කපල් එකක්. බලමු. ඉස්සරහ මොකද්ද වෙන්නේ කියලා. ජය වේවා. Kuwar Russian ke lana ni. Kello. Hi guys. Mungkin baba dune awak ekbar mood upset janna. Yanna ko. Me lamai aase wahaganna. Yanna ko. Yanna ko. Guys, mama ඉස්සරහා ඉන්නකොට මම දැන් බලනවා ඩයල් එක නෑ. මම දැන් තනියි. මම බබා තනි ටිකක් වෙලා යනකොට මම නැගිටලා බලනකොට පිටිපස්සේ රෂියන් ගර්ල් කෙනෙක් කයිය ගහලා ඉන්නවා මෙයා. එතකොට මම දැකලා එකපාරට කන්ෆියුස් වෙලා she's my girlfriend කියලා කියනවා. මිනිහත් බය වුණා. අර කෙල්ලත් බය වුණා. ඊට පස්සේ මම ඉතින් ටිකක් කරලා ඉඳලා කමන්නේ ඉතින් කතා කරපුවේ. ඇඟෙන් ඇටයක් යනවා. මම ඉතින් පාඩුව මම ආවා. ඊට පස්සේ ආවා. හොරෙන් බලනවා ඉතින් මං ඉන්නවනේ මොකද කරගන්න බෑ. Orang bala kia pan dekh bada moduluna sudu gamak endagena lassana kellek mama dakkan hari hari kendi ganne pa owa gedagene මම කොටන්න තේ ගෙදරගෙන එහෙමයි ඉතින් සිංගල් නම් ඉතින් ගෙදරගෙන නේද එහෙමයි ඉතින් කොල්ලෝ කියන්නේ කොල්ලෝ ඉතින් කවුරුත් දෙකයි මේ බොස් එක කියනවා බලන්න ගියොත් නේද ස්ටොප් බලන්න සමහර මේ කියනවා නැති bye නැවත හම්බ වෙන තුරු මා ඔබ වෙන තුරු මා බලා සිටිනවා මතක sorry